morning. Good morning ළමයි. ඔන්න නැගිට්ටා. මේ නැගිට්ටා විතරයි හොඳේ. පින්න දිනවා. ඔළුව වහගෙන ඔක්කොටම හරි. මොන සෙට් එක මේ පාකින් එක දිගටම අවුව තියෙන්නේ. හොඳ අවුවක් තියෙනවා පේනවද? ඇත්තම නෑ. අවුවම තමයි තියෙන්නේ. රේල් පාර දිනවා යටින්. විශාඛපට්ටනම වලට කිලෝමීටර් 60ක් විතර පහළ. දැන්. ඔන්න ඔමයි අපේ ගමන. අන්න පූරිය. මේ වාට කන්න පූරිය හැදෙනවා. මේ බලන්න. Oh, lagi luku. Dua-dua dalam dia. Puri. एक ये अभी कैमरा ना हो तो मैं हाईवे का नंबर बाना पिलियर टा तीनों हाड़ी कुछ लासन दिया है तो लेबनान लासन टा पिलियर टा हमें में दिए ना फिर इसे तूने है कि लोग कट्टी डाल रही अपने कमेंट කෑම සහ කොට ඉතින් මේ බලන්නකො පිරිසිදු නැද්ද කියලා මෙන්න පූරිය ලොකු පූරිය මේ කීන ප්ලේට් එක 40 මේ ප්ලේට් එක 40යි පූරිය දෙකයි හරි දෙනවා ඇති වෙන්නම තියෙනවා හරි මගේ ප්‍රියතම කෑමක් මේක උණු උණුවේ කොහමද මේ බලන්න ඉඩ්ලි හතරක් තියෙනවා හරි වර්ග 3යි එතකොට රුපියල් 40යි මේක ගන්න පුළුවන්. ඔව්. තව ඕනනම් ගන්න පුළුවන්. ස්පර්ශය නැහැ ප්ලේට් එකේ ගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් කෑමක් තියෙනවා. මේක කාලේ චායි එකක් ගහුවා කියන්නේ ආයි වඩුම තමයි. ආ. මේක ලොකු. ආ. කොහොමද? තව එකක් එනවා මෙන්න. සම්බර්. සම්බරයක්. වර්ග හතරක් තියෙනවා. तरह इडली मुँह के पापड़ मुँह के एक लोग पूरी मैं क्या හැමදේම හැදෙන්නේ ඔරිජිනල් කුළු බඩු හැමදේම ඔරිජිනල්ම දේවල් වලින් තමයි හැදෙන්නේ මොකද රස ඒකයි රස තියෙන්නේ මේ විදියට මොකද කිසි දෙයක් කවලක් නෑ මෙයාලගේ ඇත්තම කතාව කෑමට නම් කවදාවත් පුර කරන්නේ නෑ ඔන්න අපි යනවා පන්සලකට අපි බලමු මේ පන්සල මොකද්ද කියලා මැප් එක සර්ච් කරාට පස්සේ ඒ මැප් එකෙන් තමයි දැක්කේ හරියටම පන්සලක් තියෙනවා කියලා මේ විශාඛපට්නම වල මේ ඇලක් තියෙනවා ඇල තියෙන්නේ පාරට වැඩි උඩින් කොහමද පාර තියෙනවා යටින් ඇල යන්නේ උඩින් ඒකෙත් ඇති ඔන්න විශාඛපට්නම වලට ආපෙලාවේ අපිට හම්බෙනවා පන්සලක් අපි ඒකට පොඩ්ඩක් ගිහින් බලමු මේ හරි විස්තරය නම් මොකද්ද කියලා ඔයාලම දන්න අය ගොඩක් ඉන්නවා ඇති. ඒක කියන්න මම ලොකේෂන් එකයි පන්සලේ නමයි හැම විස්තරයක්ම Google එකේ විදිහට දාලා තියන්න. මොකද මට විස්තර හොයාගන්න විස්තර කරන්න ටයිම් මදි අපිට බයිසිකල් එක යන හින්දා. ඉතින් මේක ගල් කුහරයක් ඇතුළේ වගේ තමයි මම හිතන්නේ තියෙන්නේ. ඔව්. ඒ විදිහට තමයි තියෙන්නේ. මෙන්න බලන්න. හරිම අපූර්ව නිර්මාණයක්. ගල් කුහරයක් ඇතුළට යන්න පුළුවන්. මේ බුදු පිළිම තමයි තියෙන්නේ. හරියටම දන්න කෙනෙක් විස්තර ටික කියන්න. මෙතනක් තියෙනවා භාවනා කුටියක් හරි මොකක් හරි වෙන්න ඕන. බලන්න ඉතින් මෙන්න පාර අර ඈත පේන්නේ NH 16 පාර පේනවා අයිනින්. බලමු අපි. මෙන්න මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ.
ඉතින් මෙන්න බලන්න ඇතුලේ තියෙන විදිය. ගොඩක් පාළුවට ගිහිල්ලා වවුල්ලු ගඳ තමයි තියෙන්නේ. බුදු පූජා කරලා තියෙනවා මෙතන මේ. පහම් පත්තු කරලා තියෙනවා. මේ ගල් කණු ගලක් ඇතුලේ මේ තියෙන්නේ. ගලක් විදලා ගලේ ඇතුලේ තමයි මේක හදලා තියෙන්නේ. ඒක විශ්වවිද්‍යාල නිර්මාණයක්. මට ෆොටෝ ටිකක් ගහ ගන්න ඕන. වීඩියෝ එක කට් කරන්න ඕන. ඔන්න එළියට යන විදිය. ඉතින් ආපහු උඩට යන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙතනක් තියෙනවා මොකක් හරි කැටයමක් එක්ක තියපු එකක්. මෙතනත් එහෙමයි. මේ ඔක්කොම තියෙන්නේ කැටයම් කරපුවා හදපුවා. ඉතින් මේ හරියටම හිතා ගන්න බෑ පන්සලද මොකක්ද කියලා. ඉතින් බලන්න බුදු පිළිම තමයි මේ විදිහට තින්නේ භාවනා කරන විදිහට. භාවනා යෝගීව ඉන්න ඒවා තනිකරම ගලින් තමයි ගලක තමයි මේක තියෙන්නේ ඇතුලේ. මේ බලන්න වීඩියෝ එක පැහැදිලි දන්නේ බෝල් එකේ ඉඳලා. මෙන්න බලන්න තියෙන විදිහට නෙලපු බුදු පිළිම තමයි තියෙන්නේ. බුදු පූජාවක් පවත්වලා තියෙනවා. මේ ඔක්කොම ගලක් තියෙන්නේ. ගලෙන් තමයි සිරම කරලා තියෙන්නේ. පේන්නේ ඔන්න පල්ලම තව උඩට යන්න පුළුවන්ද කියලා බලමු අපි. මෙතනක් තියෙනවා රාහුබරණියන් චෛත්‍ය වගේ. දන්න කට්ටිය දන්නේ ඉතින් මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඇත්ත කියන්නේ බෑ. දන්න කට්ටිය ඉතින් කමෙන්ට් කරන්න මොකද්ද මේ තැන මොකද්ද කියලා මම Google එකත් එක්කම දාන්නම්. ඔන්න තවත් තැනක් තියෙනවා. මෙතන මොකද්ද? චෛත්‍යයක් හදලා නැවතපු තැනක් වගේ තමයි බලා ගන්න පුළුවන්. බලන්නකො මේ. එතන හිතා ගන්න බෑ මොකද්ද කියලා. ඔන්න වටේම පරිසරය බලන්න කොහොමද කියලා. මෙන්න මේ තියෙන විදිය හදලා මේවා ගල් කණු කියන්නේ චෛත්‍ය වගේ හදලා හැමතැනම තියෙනවා. ගල් කණුවක් වගේ එකකුත් තියෙනවා. මේ දිගට මේ වගේ තමයි තියෙන්නේ. ඔන්න බලන්න පරණ ගඩොල් තියෙනවා. ගොඩක් පරණ කාලෙම හදපු එක තමයි. දිගටම තියෙන ඒ වගේ ඒවා. ඔන්න බලන්න මේ චෛත්‍යයක් මැද චෛත්‍යයක් වටේ පොඩි චෛත්‍ය වගේ තමයි පේන්න තියෙන්නේ. ඒකත් හරි බුදුමට තියෙනවා ඒ කාලේ විදිහට මම හිතන්නේ. ඔන්න බලන්න කොහොමද කියලා. ඉතින් මේ බලන්න හරියට හිතා ගන්න බෑ කොහමරි පන්සලක්ද මොකද්ද කියලා නටමුන් වෙලා තියෙන්නේ. ගල් ගොඩක්ම තමයි තිබිලා තියෙන්නේ. අපි මම හිතුවේ වීඩියෝ එකක් දාගෙන යන්නම්. මෙතන මොකද්ද කියලා දන්න අය කමෙන්ට් එකක් දාන්න. හරිද? මේ දිගටම යන්න තියෙනවා. ඉතින් මේක නම් බලන්න දෙයක් නෑ. අර ගඩොල් ගොඩයි සාමාන්‍යයෙන් හදන්න හදපු මොකක් හරි ලොකු නිකන් අර බිල්ඩින් එක වගේ. ඒකේ මේ නටබුන් ටික තමයි තියෙන්නේ. ඉතින් පහළ තියෙනවා ඈත කුඹුරායේ. මේ හදලා නවත්තපුවා මම හිතන්නේ මේ තියෙන ඒවා තමයි මේ උඩින් තියන්න හරි මොකක් හරි ඒකට. මම හිතන විදිහට ඒ විදිහට තමයි පේන විදිහට තියෙන්නේ. මෙතන ලොකු චෛත්‍යයක් වගේ දෙයක් තමයි හදලා තියෙන්නේ. ඉතින් view point එක තියෙනවන්න. කොහොමද ලස්සන. අර පැත්තේ අර අපි ආපු පැත්ත තමයි ඔර තනිකරම කඳු ටිකක් තියෙන ගලුත් එක්ක. ඒ ගලක් වගේ තියෙන්නේ. ඒ වගේම දැන් කුඹුරු තමයි තනිකරම පේන්නේ. කුඹුරුයි පොළුයි. ඔන්න ඔය ටික තමයි බලන්න තියෙන්නේ මේකට ආවට පස්සේ. මම මැප් එකේ ඔක්කොම දාන්නම් ඔයාලට විශාඛපට්නම් වලට. આવොත් මේක බලන්න ඉන්න අනිවාර්යයෙන්ම විශ්මිත දෙයක්. හරි. එහෙනම් ඉතින් හාම්බෙමු අපි. ඉතින් ඉන්දියාවට ආවට පස්සේ මේ වගේ විශේෂ දේවල් විශ්මිත දේවල් පෙන්නගෙන තමයි අපි අපේ ගමන යන්නේ. අපි නේපාල් වෙනකන් යන ගමනේ. ඉතින් ඉන්දියාවේ අපි යන පාරේ අවට පොඩි දුරකින් හරි අපිට බලන්න පුළුවන් තැනක් තිබුණොත් විශේෂ තැනක් තිබුණොත් අපි එකක් පෙන්නගෙන තමයි යන්නේ. නිකම්ම පාරේ යනවට වැඩිය. ඒක මම හිතන්නේ වැදගත්. ගමන මහන්සි, වැඩි මහන්සි, ටිකක් කටුකයි අමාරු එහෙම කරන්න. ඒත් පුළුවන් විදිහට ඒක පෙන්නගෙන යනවා විස්තර දන්න විදිහට. මොකද විස්තර හොයන්න එඩිට් කරගන්න ටයිම් මදි හින්දා ටක් ගාලා වීඩියෝ එකක් දාගෙන අපි යන්නේ එහෙමයි. ඔන්න ඉතින් අපි ආයි ඔහොම පහළට යනවා. නුවන් ඉන්නවා මං එනකම් බලාගෙන නුවන්ට යන්න. මොකද බයිසිකල් දෙක අපි පහළ දාලා ආවේ. ඉතින් ඒ දෙක ගිහින් පහළ දාලා එන්න බෑ නිකන්. බඩුත් එක්ක අපිට කියන්න බෑනේ. ඉතින් දැන් නුවන්ට බලන්න එන්න ඕන හින්දා මං ටක් ගාලා පහළට යනවා. ඉතින් අවශ්‍ය ටික වීඩියෝ ටික ෆොටෝ ටික මං ගහගත්තා. ගහගෙන අපි එනම් පහළට යනවා. අපි මෙහෙම කල්කටා පැත්තට යනවා ඉස්සරහට. එන ඉතින් ජය වේවා. ඔන්න තවත් හයිවේ ගේට්ටුවක් හම්බ වෙනවා අපිට. ඉතින් මේ ලොරිත් නවත්තලා තියෙන්නේ හයිවේ ගේට්ටුවේ. මම හිතන්නේ අර ඒරියා එකෙන් ඒරියා එක ඇතුළට දානකොට යාට පාස් එකක් ඕන. එහෙම
පාස් චෙක් කරනවා හිටපුවා මං පාස් ගන්න ඕන. ඉතින් ඒවටත් එක්ක තමයි ගොඩක් දුරට නවත්තලා තියෙන්නේ. ඉතින් මේ හයිවේ එකේ විස්තර ටික දාලා තියෙන්නේ වාහනවල නිලයි ඔක්කොම. ලස්සන තැනක තියෙන්නේ කඳු ටිකක් මැද. මේ තියෙන මිලවල් ටික දාලා. ඔන්න ගේට්ටුවට දාන විදිය. ඉතින් බයික් වලටයි බයිසිකල් වලටයි ෆ්‍රී කියලා කවුරුද දන්නවද? ගොඩක් කටි තවත් අහලා දුන්නා මම දැක්කා. නොමිලේ යන්න දෙනවද කියලා. අයෝධ්‍යා. ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා ස්ටාර්ට්. ශ්‍රී ලංකා to අයෝධ්‍යා. ශ්‍රී ලංකා नागपट्टनम. नागपट्टनम ferry service. नागपट्टनम to Chennai, Kolkata. Kolkata to Ayodhya. Ayodhya Nepal. Nepal to return Dhanushkodi. Okay, thank you. මේක සාමාන්‍ය පොඩි ගේට් එකක්. ඉතින් වාහන ගොඩක් නවත්තලා තියෙනවා. වොෂ්රූම් තියෙනවා. ඒ ටික කොහොමද දැන් කට්ටිය දන්නව? හයිවේ වල තියෙන පහසුකම් ඉන්දියාවේ පාරවල් වල. අන්න හොඳ කඩයක් තියෙනවා. ස්ට්‍රීට් කඩයක්. අපි වලට නවත්තලා බලමු. මොන ස්වීට් කඩේකට ආවා අපි වල මොනවද තියෙන්නේ කියලා කණ්ඩ කෑම ජාති නම් තියෙනවා ගොඩක්. මෙන්න ආමෝ චොක්ලට් වර්ගද චායි අපි චායි දෙකක් බොනවා. ඕ චායි දෙකක් දීලා අපි බලමු මොනවද තියෙන්නේ කියලා. චායි දෙකක් ඔන්න චායි දෙකයි කෑම මාරි වර්ගයක්. මොකද්ද මේකේ දිග පොල්ලක් වගේ. යාස් හරි බොමන් චායි දෙකක් කිව්වා. චායි දෙකක් නුවන් හයිවේ ගේට් එක ළඟ. ඉතින් මේ බලනකො මේ හයිවේ එක කොන්ක්‍රීට් වලින් තියෙන්නේ. දැන් මේ පරායි පාරක් අපිට හයිවේ එක පටන් ගත්තට පස්සේ චෙන්නයි වල ඉඳලා කොන්ක්‍රීට් දෙකටම තිබුණේ. දැන් ආයි කොන්ක්‍රීට් තමයි තියෙන්නේ. ඉතින් මේ හරිය සාමාන්‍ය කඳුම තමයි තියෙන්නේ. හැබැයි පාරේ යනකොට කඳු දැනෙන්නේ නැහැ. මොකද කඳු මැදින් ඒ කියන්නේ කඳුනේ පාරේ කන්දක් නැති වෙන්න තමයි පාර හදලා තියෙන්නේ. හදලා තියෙන මෙදී ලොකු කන්දක් තිබුණත් දැනෙන්නේ නැහැ. පදින්නත් ලේසි. ආවෙත් ඉතින් කඳු මැදින් ලස්සන බල ඉස්සරහට යනවා. වැඩි ජනාකීර්ණ නැහැ මේ හරිය. පාර තියෙන ජනාකීර්ණ නැති විදිහට. එතකොට ටවුන් මැදින් මේක යන්නේ නැහැ. ටවුන් වලට ගොඩක් ඈතින් තමයි මේ හයිවේ එක දාලා තියෙන කල්කට්ටා වෙනකම්. ඒක ගොඩක් පහසුයි වාහන වලට ඇත්තටම. බෑටලුව සෙට් එකක්ම යනවා. ඕ වාහනේ එන්න බලන්න කොහොමද? ඕ ආයි බයි වෙන කට්ටිය බයි කියත් යනවා. ඉතින් කොහමද හවස පොඩි වීඩියෝ එකක් ගෙනියන්න තුවන්න අපි විශාඛපට්ටනම් පව් කරගෙන ඉස්සරහට යනවා. කිලෝමීටර් 10ක් 20ක් කර දැන් ඩෙලිවරි අවසර පාරක් හම්බුණා. ඔය බලන්න. අපි මේ බයිපාස් පාරේ යන්නේ. දැන් උඩ හයිවේ එක තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. කැලයක් තියෙන කඳුත් එක්කම. ඔන්න ප්‍රේම ලස්සන පාරේ කොහොමද කියලා. ඉතින් කට්ටිය ඉතින් කතා කර යනවා. ඔය මගදිකට. ඉතින් බලන්න මේ පැත්තේ කන්දක් තියෙනවා. ඒක නම් විශාල කන්දක්. කන්දක් නෙමෙයි ගලක්ද කොහෙද ඒක නම්. ඒ වගේම කඳු කොටක් තමයි දිගට තියෙන්නේ. අද දවසේම කඳු තමයි. හැබැයි ඉතින් පදින්න එච්චර අමාරු නෑ. ඉතින් කල්කටා වලට කිලෝමීටර් 800 ගණක් වගේ තව තියෙනවා. අපි කල්කටා වලට මෙහෙන් හැරෙනවා. ඒ කියන්නේ අපි යන්නේ ගේම ගයා වලට. ඒ කියන්නේ බුද්ධ ගයා පැත්තට යන්නේ. මේ පැත්තට යනකොට එන්න අඹ වගාවක් තියෙනවා. ඒවත් පෙන්න යන්න එපා. අඹ වගාවක් තියෙනවා. ලොකු වගාවල්. ඒකට ඩ්‍රැගන් ෆෘට් තියෙනවා. වී තියෙනවා. පැති දෙයක් නෑ මේ හැම වගාවක්ම තියෙනවා කොහොම හරි. තේර තියෙනවා. මල් තියෙනවා. ඒ ඔක්කොම පෙන්නන්න ටික ටික. ඉතින් දැන් හවස් වුණා දැන් මේ ඉන්න තැනක් හොයාගෙන යන්නේ. ඒ කියන්නේ ෂෙඩ් එකක් හොයා ගන්න ඕනේ දැන්. ෂෙඩ් එකක් හරි කෝවිලක් හරි හොයා ගන්න ඕනේ අද නවදින්න. කරුවල වැටෙනාට පස්සේ අපි වැඩි පැද්දෙම නැහැ. සාමාන්‍ය දවසට කිලෝමීටර් 100ක් වගේ තමයි ටාගට් කරගෙන යන්නේ. ඒ ඇති මොකද ගමන දුර හින්දා ඊට වැඩි පදින්න එක ඒතර පුරුමදී මොකද මාන්සිය වැඩි වෙනවා. ඒකට ඉතින් දෙන්නේ පරිසරය ගෑමි පරිසරයක් තියෙන ඉතින්. හැබැයි ඉතින් අර අපිරිසුදු නේ. ගොඩක් කටිනු නැහැ නේ අපිරිසුදු. අපිරිසුදු දැන් තියෙනව නැත්තේ නේ. ඒකට මේ හරියට
අපිට ඉන්නේ තනිකර ගම්මානයක් තමයි තියෙන්නේ. තනිකරම හරක් ඉන්නවා හැබැයි. ඉතින් හරක් ඉන්නවා නැති දෙයක් නෑ ගමේ තියෙන අපේ ගම්වල තියෙන හැමදේම තියෙනවා මේකේ. ඒ පොසුත් තියෙනවා මං හිතන්නේ. මේ උඩින් හයිවේ එක යන්නේ. අපි ඒකෙන් ගිහලා පහළට වැටුනේ. මොකද උඩින් ගියාට පස්සේ කිසිම දෙයක් නෑ. පහලින් සෙඩ් එකක් හරි හම්බුනාට පස්සේ නවතින තැනක් හොයා ගන්න ඕන හින්දා. ඒකින්ද. මේ මොකද? කෝවිලක්ද? නෑ. පොඩි කෝවිලක් නම් තියෙනවා මොකක් හරි ඉස්කෝලයක් හරි මොකක් හරි තියෙනවා නම් ඒක ඉතින් කෝවිලක් කොහොමද තියෙනවා. දැන් ඉතින් යනවා. අපි මෙහෙම ගිහිල්ලා අද මොකද ලක්ෂණ ගන්නද නේ? කෝවිලකුත් එක කන්දත් එක්ක දැන්ට මම හිතන්නේ කිලෝමීටර් 1500ක් විතර ඇවිල්ලා මම හිතන්නේ. අපි කිලෝමීටර් ගන්න හරියට අපි දෙන්නම්. ඒක බලන්නත් ඕන. ඉතින් විස්තර ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් බලාගෙන යමු අපි. කොහොමද ඉස්සරහට මේ තාම එන්නේ 16 පාර තමයි හයිවේ එකේ තමයි අපි තාම ඉන්නේ. ඒ පාර උඩ අපි යටින් යනවා. මේ යටිනුත් මේ වගේ පාර තියෙනවා ඉතින් කොහොමද? හරියන හම්බෙමු අනිවාර්යයෙන්ම. ඉක්මනින්. අපි ඉන්න තැනක් හොයාගෙන එතන වීඩියෝ එකක් දෙන්නම්.